සුබදවසක් වේවා සියලු දෙනාටම. අදත් ඔයාලා එකතු වෙලා පික්මි ඇප් එක පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අපේ YouTube channel එකේ අරගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඒතර මේ වීඩියෝ එකේදී අපි බලමු කොහොමද පික්මි ඇප් එක පාවිච්චි කරන්න කියලා. හරි. ඔයාලා මුලින්ම පික්මි ඇප් එකට ලොග් වුණාට පස්සේ ඔයාලා පික්මි ඇප් එකට ලොග් වෙන විදිහ අපි කලින් වීඩියෝ එකක සාකච්ඡා කළා. ඒ වීඩියෝ එකේ link එකත් මම පහළ දාලා තියන්නම්. ඒතර ඔයාලා ඇප් එකට ලොග් වෙන විදිහ සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ පහළ link එකෙන් ගිහලා ඒ වීඩියෝ එකත් ඔයාලා බලන්න පුළුවන්. එහෙම ඔයාගේ අදාළ ඩීටේල්ස් ටික දාලා පික්මි ඇප් එකට ලොග් වුණාට පස්සේ මුලින්ම හෝම් ස්ක්‍රීන් එක ඉන්ටර්ෆේස් එක තියෙන මෙන්න මේ විදිහට. ඒතර මේකේ ඔයාලට පේන ඇති මේක ලොග් වුණ ගමන් වලට මැප් එකක් තමයි පෙන්වන්නේ. ඔයාලා හිතන්නේ මොකද්ද මේ නිකම්ම මැප් එකක් විතරයි මේක කියලා. නැහැ. මේක ඇත්තටම තියෙන්නේ මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් පික්මි එකේ ඔයාලා රෙජිස්ටර් වෙලා ඉන්න වෙහිකල් කැටගරි එකට අදාළ හිතන්න ඔයාලා ත්‍රිවිල් එකක් කියලා එහෙම නැත්නම් කාර් එකක් කියලා. අන්න ඒ වෙහිකල් කැටගරි එකට අදාළව මේ නෝට හයර් තියෙන විදිය. හය වැඩිපුර තියෙන මොන පැත්තේද, හය අඩු මොන පැත්තේද, ඊට පස්සේ එන්නේ දේවල් වලට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇප් එක පැත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මේක සමහර ප්‍රදේශ තියෙනවා මේ රතු පාටින් කොටු වෙట్లా. එන්නේ ප්‍රදේශ වලින් කියන්නේ ඔයා ඉන්න තැනට වඩා හිතන්න ඔයා ඉන්නේ මෙන්න මේ පිළියන්දල කියන පැත්ත කියලා. ඒ පැත්තට වඩා මෙන්න මේ කොළ රතු පාටින් තියෙන ප්‍රදේශයට කියලා ආරයක් ගත්තොත් ඒ කියන්නේ මේ පැත්තට වල ගියොත් ඔයාලට වැඩිපුර ආයුර්ව ප්‍රමාණයක් කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පේනවා ඇති මෙන්න මේ රතු පාට ලොකු කොටු වල වැටලා තියෙනවා රුපියල් 70යි. ඔක සාමාන්‍ය විදිහට රුපියල් 100 200 400 500 වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා මෙන්න මේ ඒරියා එකට ගිහලා හයර් එකක් ගත්තොත් ඔයාට මේ පෙන්නන හිතන්න ඔයාගේ හයර් එකේ ගාන රුපියල් 500ක් තමයි ඔයා යන දුරට එන්න ඕන. ඒතර එන්නේ 500ට අමතරව මෙන්න මෙතන මේ පෙන්නන මේ මුදල ඔයාගේ හයර් එකට ඔයාට ඇඩ් වෙනවා. කියන අමතරම මුදලක් විදිහට අමතර මුදලක් විදිහට ඔයාට පික්මියෙන් ඔයාට මෙන්න මේ අමතර මෙන්න මේ ගාන ගෙවනවා. මෙතන රුපියල් 200 300 400 500 ඔය විදිහට තියෙන්න පුළුවන්. ඒක මම හිතනවා හැමෝටම පැහැදිලිද කියලා. ඒ කියන්නේ සරලවම කිව්වොත් මේ මැප් එකේ පෙන්නන්නේ හයර් වැඩි ප්‍රදේශය. ඒතර මේ රතු පාටින් පෙන්නන ප්‍රදේශ වලට ගිහලා ඔයාට වැඩිපුර හයර් ප්‍රමාණයක් කරගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ රතු පාට කොටුවේ ගාන පෙන්නන ප්‍රදේශයකට ගියොත් ඒ අමතරව එන්නේ පෙන්නන මුදල ඔයාට හයර් එක ගන්න පුළුවන්. ඒතර ෆුල් ටයිම් වැඩ කරන කෙනා ඔයාලට මෙන්න මේ පැත්තට ගිහලා අනිවාර්යයෙන්ම වැඩිපුර හයර් ප්‍රමාණයක් කරගන්න පුළුවන්. ඒකට අනිවාර්යයෙන්ම වැඩිපුර ආදායමක් උපයා ගන්න පුළුවන්. හරි. හැබැයි ඔයා මේ විදිහට මේ පැත්තකට ගියා කියලා මේ පැත්තට ගියාත් ඔයා මේ විදිහට ඇප් එකේ හිටියොත් ඔයාට හයර් එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ දැනට ඔයා ඇප් එක මේ තියෙන්නේ ඕෆ්ලයින් තත්ත්වය තමයි දාලා තියෙන්නේ. ඇප් එක දැනට ඔයා ඕෆ්ලයින් තත්ත්වය දාලා තියෙන්නේ. මේ ඕෆ්ලයින් තත්ත්වයේ තියෙද්දි ඔයාට හයර් එන්නේ නැහැ. ඔයා ඒතර හයර් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ ඇප් එක ඔන්ලයින් තත්ත්වයට දාගන්න ඕන. ඒ ඔන්ලයින් තත්ත්වයට දාගන්න නම් මෙන්න මේ ඕෆ්ලයින් කියලා තියෙන දේ තියෙනවනේ. මෙන්න ඕෆ්ලයින් කියන දේ එකපාරක් ටච් කරන්න ඕන. එහෙම ටච් කළාට පස්සේදී මේක ඔන්ලයින් තත්ත්වයට මාරු වෙනවා. අතර මෙන්න ඔන්ලයින් තත්ත්වයේ තියෙද්දි වඩා හයරක් ගන්න පුළුවන්. අතර ඔන්ලයින් ද ඔෆ්ලයින් සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා. මෙතන ඔන්ලයින් කහ පාටින් ඔයාලට පෙන්නනවා. ඔෆ්ලයින් පෙන්නන්නේ කළු පාටින්. හැමත් කියනවා ඔෆ්ලයින් තියෙනවා නම් ඔෆ්ලයින් කියනකට හයරක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා වැඩ කරනවා නම් කරන්න ඕන ඔයා ඇප් එක ඔන්ලයින් දාගන්න ඕන. වැඩ කරන්නේ නැත්නම් ඇප් එක ඔෆ්ලයින් දාලා තියාගන්න ඕන. ඒතර ඔන්ලයින් තිබ්බට පස්සේ ඇප් එක කහ පාටිනොත් ඔෆ්ලයින් නම් ඇප් එක කළු පාටනුත් තමයි පෙන්වන්නේ. ඒතර අනිවාර්යයෙන්ම වැඩ කරන ඔන්ලයින් දාලා තියාගන්න. වැඩ කරන්නේ නැත්නම් ඇප් එක ඔෆ්ලයින් දාලා තියාගන්න. මොකද ඔන්ලයින් දාලා තිබිලා වැඩ කරන්නේ නැතුව හයර් ඇවිල්ලා මිස් වුණොත් අනිවාර්යයෙන්ම ඔයාගේ account එකට එන හයර් ප්‍රමාණය වැඩි වෙලා ඔයාගේ පික්මිකෙන් ඔයාව අයින් වෙන්නත් ඒක හේතුවක් වෙන්න පුළුවන්. හරි. ඒතර ඔයා දැන් මේ විදිහට තමයි ඇප් එක ඔන්ලයින් පෙන්වන්නේ. ඔන්ලයින් තිබ්බට පස්සේ ඔයාට හයර් එකක් වෙන විදිහ අපි ඊළඟට බලමු. ඔයා ඔන්ලයින් ඇප් එක දාගත්ත පස්සේ ඔයාට හයර් එකක් එන්නේ මෙන්න මේ විදිහට. ඔයාට පික්මි ඇප් එකේදී ඔයා ඇප් එක ඔන්ලයින් දාගෙන හයර් වැඩ කරන්න සූදානම් නම් ඔයා ඔන්ලයින් දාගත්තට පස්සේදී මෙන්න මේ විදිහට තමයි ඔයාට හයර් එක එන්නේ. මෙතනින් ඔයාට පෙන්නනවා ආරම්භය කියන්නේ පැසෙන්ජර් ඉන්නේ කොච්චර දුරකින්ද දැන් ඒක මේ කිලෝමීටර් ගානකින් ගිහින් තමයි ඔයා පැසෙන්ජර් පික් අප් කරගන්න ඕන. ඊට පස්සේ දියාව ඩ්‍රොප් එක කොහෙද යන්නේ යට යන්න තියෙන්නේ කොහෙද කියලා පෙන්නනවා. ඊට යටින් තියෙනවා කහ පාට කොටුවක බාරගත්තා කියලා. මෙන්න මේ බාරගත්තා කියන එක ක්ලික් කරලා තමයි හයර් එක ගන්න ඕන. ඊට කලින් ඔයා මේක දැනගන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. මේකේ මේ උඩින් මේ හයර් එක එද්දී මෙන්න මෙතන මේ විදිහට හයර් එකක් නම් ඔයාට එන්නේ. මේ හයර් එක එකපාර ඩ්‍රයිවර්ස්ලා 3 දෙනෙක්ට යනවා. ඒ 3 දෙනාගෙන් ඉස්සෙල්ලම ක්ලික් කරන කෙනාට තමයි බාරගත්තා කියන එක ක්ලික් කරලා හයර් එක ගන්න කෙනාට තමයි හයර් එක යන්නේ. මේ හයර් එක තවත් ක්‍රමයකට එන්න පුළුවන්. ඒ තමයි මෙන්න මෙතන යටින්. මෙතන යටින් මේ විදිහට පොඩි තීරුවක් එන්න පුළුවන්. මෙතනින් උඩින් එන්න නැතුව මෙතන යටින් එන්න පුළුවන්. එහෙම යටින් ආවොත් ඒත් මේ බාරගත්තා කියන එක ටච් කළා තමයි හයර් එක ගන්න තියෙන්නේ. ඒකෙදි ඒ හයර් එක එන්නේ ඔයාට විතරයි. ඔයාලා හදලා පික්මි එකේ දැන් ට්‍රිප් ස්කෑනර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒ ට්‍රිප් ස්කෑනර් කරා තමයි හයර් එක 3 දෙනෙක්ට යන්නේ. ඒතර මෙතන යටින් ආවොත් ඒ හයර් එක ඔයාට විතරයි. උඩින් ආවොත් ඒක ඩ්‍රයිවර්ස්ලා 3 දෙනෙක්ට යනවා. මෙතන උඩින් එන හයර් එක තුර ඉස්සෙල්ලා ක්ලික් කරන කෙනා බාරගත්තා කියන ක්ලික් කරන කෙනාට තමයි හයර් එක බාර වෙන්නේ. මෙතන යටින් ආවොත් ඒක ඔයාට විතරයි. ඒතර ඔයාට බලලා ගන්න පුළුවන්.
හරි. ඔය අතර මේ හයර් එක ගන්නවා නම් මෙන්න බාරගත්තා කියන එක ටච් කරලා හයර් එක ගන්න. ඒ බාරගත්තා කියන එක ටච් කරපුවාම ඔයා මාරු වෙනවා Google Map එකට. එන බාරගත්තා කියන එක ටච් කරපුවාම ඔයාලට පෙන්නන්නේ පැසෙන්ජර් ඉන්නේ කොතනද කියලා. හයර් එක දාපු ගමන් ඔයා ගන්න ඕනද? හයර් ගත්තා නම් ඔයාව පැසෙන්ජර් පිකප් කරගන්න ඕනනේ. ඒතර පිකප් එක තියෙන්නේ කොතනින්ද කියන තමයි ඔයාලට පෙන්නන්නේ. ඒක මෙන්න මෙතන නිල් පාටින් පෙන්නනවා ඔයා ඉන්න තැන, රතු පාටින් පෙන්නනවා පැසෙන්ජර් ඉන්න තැන. මේ රතු පාටින් පෙන්නන තැනට ගිහලා තමයි පැසෙන්ජර් ගන්න ඕන. හැබැයි ඊට කලින් ඔයා මේ හයර් එක ගත්ත ගමන් ඔයා කරන්න ඕන දෙයක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ දේ කරන්න ඕන. මොකද එහෙම නැත්නම් ඔයාට පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒතර ඔයා කරන්න ඕන දේ තමයි හයර් එක ගත්තට පස්සේදී මේ හයර් එක ඇත්තටම පැසෙන්ජර් දාලා තියෙන හයර් එකක්ද? එයා දාලා තියෙන ලොකේෂන් එක හරියද? මේ ලොකේෂන් එතන ඔයා මේ ලොකේෂන් එකට ඇවිල්ලා පැසෙන්ජර් පිකප් කළොත් හරියද කියන දේ කන්ෆර්ම් කරගන්න ඕන. සරලවම කිව්වොත් එයා ඇත්තටම හයර් එකක් දාලා තියෙනවද? එහෙමනම් ඔයා ඇවිල්ලා හයර් එක ඒ පැසෙන්ජර් ඉන්න තැනට එන්නද කියන එක ඔයා අහලා දැනගන්න ඕන. ඒකට කෝල් එකක් දෙන්න තමයි තියෙන්නේ. ඒතර කෝල් එකක් දෙන්න නම් ඔයාට කරන්න තියෙන එක දෙයයි. කියනවා මේ ලොකේෂන් එකට යන්න කලින් හයර් එක ගත්ත ගමන් පැසෙන්ජර් කෝල් එකක් දීලා කන්ෆර්ම් කරගන්න ඕන හයර් එක යනවද නැද්ද කියන එක. ඒකට ඔයා කරන්න තියෙන්නේ මෙන්න මෙතන වම් පැත්තේ. වම් පැත්තේ ඔයාලට පේනවා ඇති පික් මී ලෝගෝ එක පෙන්වනවා. මෙන්න මේ පික් මී ලෝගෝ එක උඩ ක්ලික් කරලා ඔයා පික් මී ඇප් එකට ආයෙමත් එන්න ඕන. පික් මී ඇප් එක අතන ලෝගෝ එක ක්ලික් කරපුවාම ඔයා පික් මී ඇප් එක කරනවා. පික් මී ඇප් එකට ආවට පස්සේ ඔයා හයර් එක ගත්තට පස්සේ ඔයාලට මේ විදිහට තමයි පික් මී ඇප් එකේ පෙන්වන්නේ. එතකොට මෙතන තියෙනවා විස්තර කියලා. මෙන්න මේ විස්තර කියන තැන ටච් කරලා තමයි ඔයා පැසෙන්ජර් කන්ටැක්ට් කරගන්න යන්නේ. ඒතර විස්තර කියන තැන ටච් කරාට පස්සේ අලුත් ස්ක්‍රීන් එකක් ඕපන් වෙනවා. මෙන්න මේ විදිහට මේ ස්ක්‍රීන් එකේ පෙන්වන බාහිර එකට අදාළ සම්පූර්ණ විස්තර කියන හයර් එක දාපු කෙනාට අදාළ සම්පූර්ණ විස්තර. එයාගේ නම මොකද්ද? එයා ඉන්නේ කොතනද? එයා කොහෙටද යන්නේ? අදාළ දේවල් ටික සියල්ල පෙන්වනවා. ඊට අමතරව මේකේ චාරිකා අංකය කියලා තියෙනවා. මෙන්න මේ චාරිකා අංකය ගොඩක්ම වැදගත් දෙයක්. හැබැයි මේ චාරිකා අංකය දැනට මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක පාවිච්චි කිරීම සම්බන්ධයෙන් විතරයි කතා කරන්නේ. ඒ නිසා චාරිකා අංකයන් සම්බන්ධයෙන් අපි වෙනම වීඩියෝ එකක් අරන් එනවා. ඒ නිසා ඔයාලා channel එකට අලුත් නම් අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම like එකක් දාන්න ඕලා මොන හරි වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම් දැනගත්තා නම් අනිවාර්යයෙන්ම මේ channel එකට like එකක් දාන්න. වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම comment එකක් දාන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට පස්සේ comment එකකට ඔයාලට පිළිතුරක් අනිවාර්යයෙන්ම ලබා දෙනවා. හරි. අපි ඒතර නැවතුනේ මෙතන පැසෙන්ජර් කෝල් එකක් දෙන තැන. ඒතර ඔයා කරන්න තියෙන්නේ මේ ස්ක්‍රීන් එකට ආවට පස්සේ මේකේ පැසෙන්ජර්ගේ ඩීටේල්ස් ටික සම්පූර්ණ විස්තර ටික මෙතන පෙන්නනවා කියලා කිව්වනේ. මෙන්න මේක පහළට යන්න ඕන. මෙතනින් පහළට යන්න. පහළට ගියාට පස්සේදී ඔයාට පෙනේවි මෙන්න මේ වගේ එකක්. පාරිභෝගිකයාට ඇමතිවට මේ ඔබන්න කියලා එයාගේ නමත් එක්ක ටෙලිෆෝන් රිසීවර් එකක නම මේ ලෝගෝ එකකුත් එක්ක ඔයාට පෙනේවි. ඒතර ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ පාරිභෝගිකයාට ඇමතිව මේකට මෙහෙ ඔබන්න කියන තැන එකපාරට ටච් කරන්න ඕන. එහෙම ටච් කළාට පස්සේදී ඔයාට මෙන්න මේ වගේ අලුත් ටැබ් එකක් ඕපන් වෙනවා. මේකේ තියෙන්නේ ඔයාගේ හයර් එක දාපු කෙනාගේ නමත් එක්ක අමතන්න කියලා තමයි තියෙන. අවලද කසුන්ද කසුන් අමතන්න අමිල අමතන්න ඔය විදිහට ඇති. ඒතර එතන යට තියෙනවා නොමිලේ ඇමතුම් දුරකථන ඇමතුම් කියලා දෙකක්. මේ නොමිලේ ඇමතුම් කියන්නේ ඔයාට ඔයාගේ ෆෝන් එකේ සල්ලි කපා ගන්නේ නැතුව ඩේටා කෝල් එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාගේ පර්සනල් නම්බර් එකේ පැසෙන්ජර් පෙන්නන්නේ නැහැ. පැසෙන්ජර්ගේ පර්සනල් නම්බර ඔයාට පෙන්නන්නේත් නැහැ. ඊට අමතරව මේ දුරකථන ඇමතුම් කියන එක ටච් කරලා ඔයාලා කෝල් එකක් ගන්න පුළුවන්. දුරකථන ඇමතුම් කියන එක ටච් කළොතින් ඔයාට ඔයාගේ ෆෝන් එකේ නෝමල් එක කෝල් එකක් ගන්න විදිහටම ඩයල් පෑඩ් එකට තමයි යන්නේ. දුරකථන ඇමතුම් කියන එක ටච් කරාට පස්සේදී ඊට පස්සේ ඔයාගේ පර්සනල් නම්බර් එකත් පෙන්නනවා. ඔයා කෝල් එක ගත්තට පස්සේදී පැසෙන්ජර්ත් ඔයාගේ පර්සනල් නම්බර එක පෙන්නනවා. ඒතර මේ විදිහට කෝල් එකක් ඔයාට කැමති කුමන ආකාරයකට කෝල් එකක් කරන් අනිවාර්යයෙන්ම හයර් එක පැසෙන්ජර් ඉන්න තැනට යන්න කලින් කන්ෆර්ම් කරගන්න. එයා හයර් එක යනවද නැද්ද කියන එක. හරි. ඒතර ඔයා දැන් හයර් එක ගත්තා. හයර් එක ගන්න කොහොමද කියලා දන්නවා. හයර් එක ගත්ත ගමන් මොකද කරන්න ඕන කියලා දන්නවා. හයර් එක ගත්ත ගමන් ඔයා පැසෙන්ජර් කෝල් එකක් දීලා කන්ෆර්ම් කරගන්න ඕනේ. ඒකත් හරි. ඒතර හයර් කෝල් කරන්න නම් ඔයා කොහටද යන්නේ? කොහමද හයර් එක කෝල් කරන තැනට යන්නේ කියන දේත් ඔයා දැන් දැනගෙන තියෙනවා. ඔයා විස්තර වලට ගිහිල්ලා පාරිභෝගිකයට ඇමතිවට මෙහෙ ඔබන්න කියන තැන ටච් කරලා මේ නොමිලේ ඇමතුම් දුරකථන ඇමතුම් කියන ටච් කරලා තමයි කෝල් එක ගන්න ඕන. හරි. ඔය කෝල් එක ගත්තට පස්සේ අපි හිතමු පැසෙන්ජර් කියනවා ගැටලුවක් නැහැ. හයර් එක දාලා තියෙන්නේ. ඔයාට ඒ අදාළ ලොකේෂන් එකට එන්න කියලා කියනවා. ඒතර ඔයා ඒ ලොකේෂන් එකට යන්න ඕනේ. හැබැයි ලොකේෂන් එකට යනවා හරි ඉස්සෙල්ලා නම් ඒ ලොකේෂන් එක පෙන්නුවා. මෙන්න මෙතන තමයි පැසෙන්ජර් ඉන්නේ කියලා. හැබැයි දැන් ඔයා පික් මී ඇප් එකේ ඉන්නේ. දැන් ඔයාට පෙන්වන්නේ නැහැ පැසෙන්ජර් ඉන්නේ කොතනද කියලා. දැන් මාර වැඩි ඔයාට යන්න විදියක් නැහැ. නෑ ඇත්තටම පික් මී ඇප් එකේ ඔයාට දීලා තියෙනවා ඔප්ෂන් එක තියෙනවා. එමත් Google Map එකට ගිහලා පැසෙන්ජර් ඉන්න ලොකේෂන් එක බලා ගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ පික් මී ඇප් එකේ මෙතන හෝම් ස්ක්‍රීන් එකට ආවම මෙතනට පික් මී ඇප් එකේ දැන් ඔයා මෙතන මෙන්න මේ ස්ක්‍රීන් එක මට මේක කියන්න අමතක වුණා. ඔයා මේ ස්ක්‍රීන් එකේ ඉන්නේ. මේ ස්ක්‍රීන් එකම ආයෙමත් අයින් වෙන්න ඕන. කෝල් එක දුන්නාට පස්සේ ආයෙමත් අයින් වෙන්න ඕන. අයින් වෙන එක කරන්න තියෙන්නේ මෙන්න මේ කතිර ලකුණ ටච් කරන්න. මේ මෙතන උඩ කතිරයක් තියෙනවනේ. මේ කතිර ලකුණ ටච් කරලා පස්සේ අයින් වෙනවා. අයින් වුණාට පස්සේ ආයෙමත් මෙන්න මේ ස්ක්‍රීන් එකට තමයි එන්නේ. ඒතර මෙතන තියෙනවා මෙන්න මෙතන උඩ ඊතල් ලකුණක් තියෙනවා. කළු පාට කොටුව සුදු පාට ඊතල් ලකුණක් තියෙනවා. මෙන්න මේ ඊතල් ලකුණ ටච් කරන්න. මේ ඊතල් ලකුණ ටච් කරාට පස්සේ ආයෙමත් අර Google Map එකටම යනවා.
ඒ Google Map එකේ පෙන්නන්නේ පැසෙන්ජර් ඉන්නේ කොතනද කියලා. ඒතර නිල් පාටින් ඔයා ඉන්න තැනත් රතු පාටින් පැසෙන්ජර් ඉන්න තැනත් පෙන්නනවා. මෙන්න මේ රතු පාටින් පෙන්නන ලොකේෂන් එකට මේ පාරට ගියා නම් ඔයා පැසෙන්ජර් ඉන්න ලොකේෂන් එකට කියන පිකප් ස්ථානයට ඔයා යනවා. හරි ඔයා මෙතනට ගියාට පස්සේදී ඔයාට කරන්න තියෙන්නේ පැසෙන්ජර් දැනුවත් කරන්න ඕන ඔයා ඇවිල්ලා ඉන්නේ කියලා. ඒකට ඔයා පැසෙන්ජර් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට කරන්න තියෙන්නේ pick me app එකට නැවතත් එන්න. පැසෙන්ජර් ඉන්න කෝල් එකක් දුන්න කෝල් එකක් දීලා පැසෙන්ජර් ඉන්න කියලා කිව්වට පස්සේ අතන ඊතල කොන්ටැක්ට් කරලා පැසෙන්ජර් ඉන්න ස්ථානයට ගියාට පස්සේදී ආයෙමත් මෙන්න මේ pick me app එකට එනවා. pick me app එකට ආවට පස්සේදී මෙතන තියෙනවා මම පැමිණ නැත කියලා එකක්. බටන් එකක් තියෙනවා මම පැමිණ නැත කියලා. මේ මම පැමිණ නැත කියන එක ටච් කරන්න ඕන. මේ මම පැමිණ නැත කියන එක ටච් කරාට පස්සේදී පැසෙන්ජර්ගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා ඔයා ඇවිල්ලා ඉන්නේ කියලා. ඊට පස්සේදී පැසෙන්ජර් ඇවිල්ලා වාහනේට නගිවි. එහෙම වාහනේට නැග්ගේ නැත්නම් ඔයාට ආයෙමත් කරන්න තියෙන සමහර එයාගේ අතේ ෆෝන් එක නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා කරන්න ඕන එයාට ආයෙමත් කෝල් එකක් දෙන්න. කෝල් එකක් දෙන්නේ කොහොමද? විස්තර වලට ගිහිල්ලා විස්තර වලින් එයාගේ පරිභෝගයට ඇමතිවට මෙහෙව බන්න කියන තැන ටච් කරලා ඉතින් ෆ්‍රී කෝල් එක හරි එහෙම නැත්නම් නෝමල් කෝල් එක හරි අරගෙන ආයෙමත් ඔයාලට කියන්න පුළුවන් ඔයා ඇවිල්ලා ඉන්නේ කියන එක. හරි ඔයා මෙතන මම පැමිණ නැත කියලා ටච් කරාට පස්සේ පැසෙන්ජර් ඇවිල්ලා වාහනේට නගී. ඔයා ඊට පස්සේ කරන්න තියෙන්නේ ආයෙමත් හයර් එක ස්ටාර්ට් කරන්න ඕන. කියන්නේ ආ වාහනේට නැග්ගම ඔයා හයර් එක ස්ටාර්ට් කරන්න ඕන. ඒ කියන්නේ පැසෙන්ජර් වාහනේට නැග්ගම හයර් එක ස්ටාර්ට් කරන්න මොකද? ඔයා හයර් එක ස්ටාර්ට් නොකර හයර් එක ගියොත් ඔයාට පේමන්ට් එකක් කරන්නේ නැහැ pick me ආයතනය. ඒතර අනිවාර්යයෙන්ම කරන්න අවශ්‍ය දෙයක් තමයි පැසෙන්ජර් වාහනේ නැග්ගම හයර් ගන්න නම් ස්ටාර්ට් කරන්න හයර් ගන්න නම් හදන්නේ ඔය චාරිකාව ආරම්භන්න කියන එක ටච් කරලා මේ මෙතන මම පැමිණ නැති කියලා ටච් කරලා පැසෙන්ජර් දැනුවත් කළා. ඊළඟට pick me කරවා වගේ වාහනේට පැසෙන්ජර් නැග්ගට පස්සේදී මේ චාරිකාව ආරම්භන්න කියන එක ටච් කරාට පස්සේ ආයමත් ඔයාලා ස්ක්‍රීන් එකේ ටැබ් එකක් ඕපන් වෙනවා මගේ නම් හොයාගත්තාද කියලා. මෙන්න මේකටත් මේ ඕ කියන එක දෙන්න ඕන. මේ රෝ කියලා දුන්නට පස්සේදී ඔයාගේ හයර් එක දැන් ස්ටාර්ට් වෙලා තියෙන්නේ. ඒතකොට මෙතන මාරු වෙනවා. මෙතන ඕ කියලා දුන්නට පස්සේ මෙතන මාරු වෙන චාරිකාව ආරම්භන්න කියලා තිබ්බේ චාරිකාව නවත්තන්න කියන එකට. ඒතර හැබැයි මෙතන චාරිකාව නවත්තන්න කියන එක දෙන්නේ පැසෙන්ජර් අදාළ ලොකේෂන් එක ඩ්‍රොප් කරාට පස්සේදී. හරි. ඒතර දැන් හරියට ස්ටාර්ට් කරන්න තියෙන හයර් ස්ටාර්ට් කරා නම් ඔයා දැනගන්න ඕන පැසෙන්ජර් කියලා ඇරලා ගන්න. ඒකට ඔයා පැසෙන්ජර්ගෙන් අහන්න අවශ්‍යතාවයක් නැහැ කොහොමද යන්න තියෙන කියලා. pick me app එකේම මෙන්න මේ උඩ ගිතල්ල කොන්ටැක්ට් කරාට පස්සේ ඔයාට ආයමත් Google Map එකට යන්න පුළුවන්. ඒතර ඔයා මෙතන මතක තියාගන්න මෙතන චාරිකාව ආරම්භන්න කියලා ටච් කරලා ඕක කියලා දෙන්න කලින් මෙන්න මේ ගිතල්ල කොන්ටැක්ට් කරලා දින ඔයාට පෙන්නන්නේ පැසෙන්ජර් ඉන්න ලොකේෂන් එක. ඒ කියන්නේ පැසෙන්ජර්ගේ පිකප් ලොකේෂන් එක තමයි පෙන්නන්නේ. ඒතර ඔයා මෙතන චාරිකාව ආරම්භන්න කියලා ටච් කරලා ඕක කියලා දුන්නාට පස්සේදී මේ ගිතල්ල කොන්ටැක්ට් කළොත් ඔයාට පෙන්නන්නේ පැසෙන්ජර් කියලා ඇරලා වන්න තියෙන ලොකේෂන් එක. හරි ඔයා මත ඊතල කොන්ටැක්ට් කරන්න. ඊතල කොන්ටැක්ට් කරලා පස්සේ ඔයාට මෙන්න වගේ Google Map එකට ලෝඩ් වෙනවා. Google Map එකේ පෙන්නනවා පැසෙන්ජර් කියලා ඇරලා වන්න තියෙන ලොකේෂන් එක. ඒකෙත් ඉස්සර වෙලා වගේම නිල් පාටින් ඔයා එන්න තැනත් රතු පාටින් පැසෙන්ජර් ඉන්න තැන පැසෙන්ජර් කියලා ඇරලා වන්න තියෙන තැනත් පෙන්නනවා. නිල් පාටින් ඔයාගෙන පැසෙන්ජර් පිකප් ලොකේෂන් එක මෙතන ඔයා පැසෙන්ජර්ගේ ඩ්‍රොප් ලොකේෂන් එක වෙනවා. ඒතර මේ ලොකේෂන් එකට ගිහලා පැසෙන්ජර් ඇරලා නම් හරි. ඒතර පැසෙන්ජර් ඇරලෙව්වට පස්සේදී ඔයා හයර් එක ආයමත් ඉවර කරන්න තමයි තියෙන්නේ. හයර් ඉවර කරන්න නම් ඔයා මෙන්න මේ pick me app එකට ආයමත් එන්න ඕන. මොකද ඔයාලට Google Map එකෙන් හයර් ඉවර කරන්න බෑ. pick me app එකට ඇවිල්ලා තමයි ඔයා හයර් ඉවර කරගන්න ඕන. ඒකට ඔයාලට කරන් තියෙන ආයමත් මෙන්න pick me app එකේ logo එක ටච් කරන්න. pick me app එකේ logo එක ටච් කරාට පස්සේදී ඔයාමත් pick me app එකට එනවා. pick me app එකට ආවට පස්සේ මේක තියෙනවා මෙන්න චාරිකාව නවත්තන්න කියලා. ඔයාලට මම ඉස්සෙල්ලා ගෝ පැසෙන්ජර් බැස්සට පස්සේ තමයි මේක ටච් කරන්න ඕන කියලා. ඊට පස්සේ يعني ඔයා ඩ්‍රොප් එකට පිකප් එකෙන් ඩ්‍රොප් එකට පිකප් එකෙන් පැසෙන්ජර් වරගෙන ඩ්‍රොප් එකට ගියා නම් ඔයා පැසෙන්ජර් බැස්සට පස්සේ හයර් ඉවර කරන්න ඕන. මොකද ඔයා සල්ලි ගන්න ඕනේ. ඒතර pick me app එකේදී ඔයාලට කොයිම වෙලාවකත් හයර් එක මැදදී එහෙම නැත්නම් හයර් එකේදී හයර් එකේ ගාණ පෙන්වන්නේ නැහැ. ඔයාලට හයර් එකේ ගාණ කීයක් ගන්න ඕනද කියන දේ පෙන්වන්නේ හයර් ඉවර වුණාට පස්සේදී. ඒ නිසා හයර් එකේ ගාණ බලා ගන්න නම් අනිවාර්යයෙන්ම චාරිකාව නවත්තන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ චාරිකාව නවත්තන්න කියන එක උඩ එකපාරක් ටච් කරන්න. චාරිකාව නවත්තන්න කියලා තියෙනවනේ. අන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. මේක උඩ එකපාරක් ටච් කරාට පස්සේ වගේ ආයෙමත් ආනවා ඔබේ චාරිකාවේ අවසානයේ පැමිණ තිබේද කියලා. මෙන්න මේකට ඔයා ඕක කියලා දුන්නාට පස්සේදී ඔයාගේ හයර් එක ඉවර කරලා තියෙනවා. කියන ඔයාගේ හයර් එක සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාගේ අදාළ මුදල ලබා ගන්න. මෙන්න මුදල් ලබා ගැනීම ස්ක්‍රීන් එකට තමයි ඊළඟට ඔයා යොමු වෙන්නේ. ඒත් මේ මුදල් ලබා ගන්න ස්ක්‍රීන් එක කියනවා මෙතනින් චාරිකාව නවත්තන්න කියලා චාරිකාවේ අවසානයේ පැමිණ තිබේද කියලා දීලා ඕක කියලා දීපු ගමන් මෙන්න මේ ස්ක්‍රීන් එකට එනවා. මේකේදී ඔයාලට තියෙන මුදල් ලබා ගන්න. එතන මේ මුදල් ලබා ගන්න pick
පික්මි එකේදී පැසෙන්ජර්ට ගෙවීම් කරන්න පුළුවන් ක්‍රම මේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒක තමයි කාඩ් පේමන්ට් කරන්න පුළුවන්. අනිත් එක කෑෂ් පේමන්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ කාඩ් පේමන්ට් කියන්නේ එයාගේ බැංකු කාඩ් එකකින් ක්‍රෙඩිට් කාඩ් එකකින් එහෙම නැත්නම් ඩෙබිට් කාඩ් එකකින් පේමන්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට ඔයාගේ අතට සල්ලි දෙන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලි කෑෂ් එකක් විතර යන්න පුළුවන්. ඒතර මෙන්න කාඩ් කෑෂ් කියන ක්‍රම දෙකේදී ඔයාට මේ පික්මි ඇප් එකේ පෙන්නන විදිය වෙනස් වෙනවා. ඉන්නේ පෙන්නන ආකාරය අනුව තමයි තීරණය කරන්නේ මේ කාඩ්ද කෑෂ්ද කියලා දැනගන්නේ. ඒතර ඔයා මේක හොඳට බලා ගන්න ඕන දෙයක්. ඔයාට හයරක ඉවර කරාට පස්සේදී මෙන්න මෙතන පෙන්වුවොත් මුදලින් ගාණක් මෙතන රුපියල් 174 පෙන්වනවා. මේ රුපියල් 500යි 1000යි කියලා. ඔයාගේ හයරකට අදාළ මුදල පෙන්වුවොත් ඒ කියන්නේ කෑෂ් හයර එකක්. ඒ පෙන්වන මුදල ඉල්ල ගන්න ඕන. මෙතන මුදලින් ගාණක් වැටෙන්නේ නැතුව බිංදු දෙකක් වැටුණොත් ඒ කියන්නේ ඒක කාඩ් හයර එක. ඔයා පැසෙන්ජර් කාඩ් එකෙන් තමයි පේමන්ට් එක කරලා තියෙන්නේ. ඒතර ඒ මුදල ඉල්ල ගන්න අවශ්‍ය නැහැ. ඔයාගේ පික්මි එකේ කිනුමකට ඒ මුදල වැටෙනවා. ඔයාගේ නමින් තියෙන ඔයාගේම කිනුමකට ඒක වැටෙනවා. ඒතර ඔයාට හයර ඉවර කරලා මොහොතදීම ඒ මුදල ඔයාගේ බැංකුවට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඔයාට ඒතර බැංකුවට ට්‍රාන්ස්ෆර් ඒ මුදල කොහෙද වැටෙන්නේ? ඔයාගේ බැංකුවට ට්‍රාන්ස්ෆර් කරගන්නේ කොහොමද? ඔයාගේ බැංකුව විස්තර ටික අප්ඩේට් කරලා ඒ දේවල් ටික අපි ඉස්සරහ වීඩියෝ වලදී කතා කරනවා. හරි ඒතොරට මම මෙතන කිව්වා ඔයාලා මුදලින් ගන්න පෙන්නොත් ඒ කෑෂ් මුදලින් ගන්න පෙන්නනස බිඳු දෙකකට වලින් කාඩ්. එහෙමත් නැත්නම් ඔයා හයර ගන්න මෙන්න මෙතන චාරිකාව නම අවසානයේ පෙමණ තිබෙද කියන එකට ඕක කියලා දීපු ගාම ඔයා මෙන්න මේ ස්ක්‍රීන් එකට ආවොතින් මෙන්න මේ ස්ක්‍රීන් එකට ආවොතින් ඒ කියන්නේත් ඒක කාඩ් හයර එකක්. ඒතොරත් ඔයා සල්ලි ඉල්ල ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට පික්මි ඇප් එකෙම යකා පික්මි ඇප් එක කරා පේමන්ට් එක කරලා තියෙන. ඒතර මෙතනින් දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා. සමහරවිට තියෙන ප්‍රශ්නයක් තමයි ඒතකොට මෙයා පික්මි ඇප් එකේ හයරක දාද්දි නම් පේමන්ට් එක කරන්නේ. ඒතර මෙයා දැන් මේ දාපු පැසෙන්ජර් ගියානේ මං දාලා තිබ්බ කිලෝමීටර් 5යි යා කිලෝමීටර් 7ක් විතර ගියානේ. ඒතර මට අඩු වෙන්නේ පේමන්ට් එක වෙන්නේ කියලා නැහැ. ඔයාට පේමන්ට් එක එයා කාඩ් එක ලින්ක් කරලා පික්මි ඇප් එකට ලින්ක් කළාට ඔයාගේ පේමන්ට් එක වෙන්නේ මෙන්න මෙතන ඔයා චාරිකාව නවත්තන්න කියලා ටච් කරලා ඕක කියලා දීලා දුන්නට පස්සේදී තමයි මේ පේමන්ට් එක යාගෙන් වෙන්නේ. ඒ නිසා ඔයා කොයි මොහොතක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයා කිලෝමීටර් යාලා තිබ්බ කිලෝමීටර් 5යි ඔයා කිලෝමීටර් 8ක් ගියානේ. ඒතර ඔයාට වැඩිපුර අඩුවෙන් තමයි හම්බෙලා තියෙන්නේ කියලා ඔයා යන දුරට අනිවාර්යයෙන්ම පේමන්ට් එක ඇඩ් වෙනවා. හරි. ඒතර ඔයාට මෙතන මුදලින් ගන්න හරිය මෙතන බින්දු දෙකක් හරි වටුණාට පස්සේ ඔයා ගන්න දෙන්නේ මුදල ඉල්ලගත්තා. ඉල්ලගෙන මෙන්න මෙතන යට තියෙන මුදල් ලබා ගන්න කියලා. මෙන්න මේ මුදල් ලබා ගන්න කියලා දැන් මේ සුදු පාට කොටුර ඇඟිල්ල තියලා ඔයා මෙහාට අදින්න. දකුණු පැත්තට අදින්න. මේක මේ පැත්තට ඇද්දට පස්සේ ආයෙත් මේ ස්ක්‍රීන් එකට එනවා. එතන මේ ස්ක්‍රීන් එකේදී හරි වෙන්නේ තියෙන්නේ පාරිභෝගිකයත් එක්ක ගිය පැසෙන්ජර් හොඳයිද නැද්ද කියලා රේට් කරන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ස්ක්‍රීන් එකට ආවත් ආයෙත් මේක මෙහාට ඇද්දට පස්සේ කොහොමත් මේ ස්ක්‍රීන් එකට එනවා. මම මෙතන කාඩ් හයරයක් කියලා හඳුනා ගන්න පුළුවන් කිව්වේ. අතන චාරිකාව අවසන් කරාට පස්සේ මුලින්ම මේ ස්ක්‍රීන් එකට ආවොතින් මම නැත්නම් මෙතන බිඳු දෙකක් වැටුණොතින් මේකෙදිත් වගේ පැසෙන්ජර් හොඳයිද නැද්ද කියන එක මෙන්න මෙතන මොනවලට ටච් කරලා රේට් කරලා මේක ආයෙත් මේ ඉදිරියට කියන එක අදින්න. මෙන්න මේක ඉදිරියට කියන එක ඇද්දට පස්සේදී ඔයා හයර් එක අරගෙන හයර් එක හරියට නිවැරදිව ගිහිල්ලා හයර් එක මුදල් ලබාගෙන හයර් එකට අදාළ සම්පූර්ණ දේවල් අවසන් කරලා තමයි තියෙන්නේ. ඒතරට එතනින් එහාට ඔයාමත් ඇප් එක ඔන්ලයින් දාලා ඔයාට නෝමල් හයර් එකක් ගිහිල්ලා මේ විදිහට වැඩ කරන්න පුළුවන්. එතකොට අද කියලා තුන්නේ ඔයාට ඇප් එක පාවිච්චි කරන්න සම්බන්ධයෙන් කොහොමද A to Z මම හැමදේම කියලා දීලා තියෙනවා. හයර් එකක් ගන්න කොහොමද, පැසෙන්ජර් ඉන්න තැනට යන්නේ කොහොමද, පැසෙන්ජර් එක ගත්තට පස්සේ කෝල් එකක් තියලා ඒක කන්ෆර්ම් කරගන්නේ කොහොමද, ඊට පස්සේදී පැසෙන්ජර් ගිහිල්ලා ඩ්‍රොප් කරන්නේ ලොකේෂන් එක බලාගන්නේ කොහොමද, ඒ හැමදේම කියලා දුන්නා. හරි. ඊළඟට දැන් ඔයාගේ ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ඒතර මට හයර් එක ගත්තට පස්සේදී මට මොකක් හරි ප්‍රශ්නයක් කරලා හයර් එක කැන්සල් කරගන්න අවශ්‍ය වුණොත් හයර් එක කැන්සල් කරගන්නේ කොහොමද කියන එක. එහෙම නැත්නම් ඔයාගේ වාහනේ බීට් රවුන්ඩ් එහෙම නැත්නම් ඔයාගේ හයර් එක මොකක් හරි හේතු නිසා හයර් එක කැන්සල් කරගන්න ඕන. ඒතර හයර් එක කැන්සල් කරන්න කොහොමද කියන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් කියලා දෙන්න යන්නේ අන්නේ හයර් එක කැන්සල් කරන්නේ කොහොමද කියන එක. ඔයාට කරන්න තියෙන්නේ ඔයා පික්මි ඇප් එකට ආවට පස්සේදී ඔයා අතන මේ පික්මි ඇප් එකට ආවට පස්සේ ඔයාමත් මෙන්න මේ විස්තර කියනට හයර් එක කැන්සල් කරගන්න නම් අවශ්‍ය. ඔයා මෙන්න මේ විස්තර කියන ටච් කරලා. මේ විස්තර කියන එක ටච් කරාට පස්සේදී මෙතන මට හයර් එක දාපු කෙනාගේ විස්තර ටික පෙන්නන්නේ. මේක යට තියෙනවා රියදුරු සහාය කියලා. මෙතන ටික යට ගියාට පස්සේ මෙතන තියෙනවා රියදුරු සහාය. මෙන්න මේ රියදුරු සහාය කියන එක ටච් කරලා තමයි හයර් එක කැන්සල් කරගන්න ඕන. ඒතර රියදුරු සහාය කියන එක ටච් කරාට පස්සේ ඒකට ආයෙත් අලුත් ස්ක්‍රීන් එකක් ඕපන් වෙනවා. මේකේ තියෙනවා මෙන්න මෙතන සහාය කියලා. ඊට යට තියෙනවා හේතු. ඒතර මෙතන සහාය කියන එකේ මෙන්න මෙතන ඊතල ලකුණක් තියෙනවා දකුණු පැත්තේ. මෙන්න මේ ඊතල ලකුණ ටච් කරාට පස්සේ ඔයාලට කැන්සල් ට්‍රිප් කියලා එවි. ඒ කැන්සල් ට්‍රිප් කියන එක තෝරන්න. ඊට පස්සේ මේ හේතුව කියන තැනත් මේ දකුණු පැත්තේ ඊතල ලකුණක් තියෙනවා. මෙන්න මේ ඊතල ලකුණ ටච් කරන්න. ඊතල ලකුණ ටච් කරාට පස්සේදී හේතු කිහිපයක් එවි. එතනින් දාලා ඔයාලට හයර් එක කැන්සල් කරන්න දාලා හේතුව තෝරන්න. ඒක තේරුවාට පස්සේදී මෙතන යට තියෙනවා යවන්න කියලා.
මෙන්න මේ යවන්න කියන එක ටච් කරාට පස්සේදී ඔයාගේ හයර් එක වඩ කැන්සල් කරගන්න පුළුවන්. මේ විදිහට වඩ කැන්සල් කරගන්න පුළුවන් දවසට හයර් 3යි. සමාන දවසට හයර් 5ක් තමයි උපරිම හයර් කැන්සල් කරගන්න පුළුවන්. ඊට වඩා කැන්සල් කරනවා නම් ඔයා පික්මි ආයතනයේ හොට්ලයින් නම්බර් එකට කතා කරලා කෝල් සෙන්ටර් එකට කතා කරලා තමයි හයර් එක කැන්සල් කරගන්න ඕනේ. ඒතර එයාලගේ කෝල් සෙන්ටර් එකේ නම්බර එක වෙන්නේ 114යි 507යි 507. 114යි 507යි 507. ඒ නම්බර එකට කතා කරලා තමයි හයර් එක කැන්සල් කරගන්න ඕනේ. එතන මෙතනදී විශේෂයෙන් කියන ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා මෙතන චාරිකාව ස්ටාර්ට් කරලාට පස්සේ හයර් එක ස්ටාර්ට් කරලාට පස්සේදී කියන්නේ චාරිකාව වරඹන්න කියලා ටච් කරලා ඌ කියලා දුන්නට පස්සේදී ඔයාට මේ හයර් එක කැන්සල් කරගැනීමේ හැකියාව නැහැ. හයර් එක ආරම්භ කරන්න කලින් තමයි ඔයාට මෙතන ඩ්‍රයිවර් සපෝට් එක රියදුරු සහයට ගිහිල්ලා හයර් එක කැන්සල් කරගන්න පුළුවන්. ඔයා ස්ටාර්ට් කරපුව හයර් එකක් තියෙනවා ඉස්සෙල්ලා කිව්වා වගේම ඒක කැන්සල් කරගන්න ඕන හොට්ලයින් නම්බර් එකට කෝල් සෙන්ටර් එකට කතා කරලා තමයි කැන්සල් කරගන්න ඕන. එහෙම නැතුවට කැන්සල් කරගැනීමේ හැකියාවක් නැහැ. ඊට අමතරව පික්මි ආයතනයේ සමහර කම්පැනිස් තියෙනවා රෙජිස්ටර් වෙලා ඉන්න. අන්නේ කම්පැනි එකකින් දාපු වයර් එකක් තියෙනවා නම් ඒ ආයරුත් ඔයාලට කැන්සල් කරගැනීමේ හැකියාවක් නැහැ. එහෙම දාපු වයර් එකක් නම් ඔතනින් ඔයා මෙතනින් කැන්සල් කරන්න try කළාට ඔයාලට කැන්සල් කරගන්න බෑ. ඒතර ඔයාලට කරන්න තියෙන්නේ ඔයාට ආයම හොට්ලයින් නම්බර කතා කරලා අදාළ හේතුව කියලා කැන්සල් කරන්න ඒ කියන දේ පැහැදිලි කරලා ඔයාට ඒ හයර් එක කැන්සල් කරගන්න පුළුවන්. මම හිතනවා අද කියලා දීපු දේවල් වලට පැහැදිලි ඇති කියලා. මම හිතනවා අද ඔයාලට කියලා දීපු සියලුම දේවල් පැහැදිලි ඇති කියලා. මොකක්ම හරි කියලා දීපු දේවල් ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විතර දාන්න. ඊට පස්සේ අපිට ඒ කමෙන්ට් එකකින් ඔයාලට උත්තර දෙන්න පුළුවන්. අපිත් ඔයාලට රිප්ලයි එකක් දාන්නම්. එහෙම නැත්නම් අලුත් වීඩියෝ එකකින්ම ඔයාලට ඒ දේ පැහැදිලි කරලා අනිවාර්යයෙන්ම කියලා දෙන්න. එතකොට අපි අද කතා කරලා පික්මි ඇප් එක ඔන්ලයින් දාලා හයර් එකක් ගන්න කොහොමද? හයර් එකක් හරියට යන්නේ බ්ලොක් වෙන්නේ නැතුව හයර් එකක් යන්නේ කොහොමද? ඊට පස්සේ හයර් එකක් කියලා සල්ලි ගන්න කොහොමද? හයර් එකක් කැන්සල් කරගන්නේ කොහොමද කියන දේවල්. ඊට අමතරව තවත් ගොඩක් දේවල් තියෙනවා. කතා කරන් පික්මි ඇප් එකේ ඔයා පික්මි ඇප් එක මෙතන හෝම් ස්ක්‍රීන් එකට ගියාට පස්සේ මෙතන මෙන්න රූප උඩ ටච් කරලාට පස්සේදී මෙන්න මේ වගේ ගොඩක් දේවල් දෙනවා. හෝම් මෝඩ් විස්තර මගේ ඉතින් තීමනා මගේ විස්තර ඔය විදිහට මේ ගොඩක් දේවල් තියෙනවා. මේ දේවල් එකින් එක අපි ඉස්සරහට කතා කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාට හැමත් branch එකකට ගිහිල්ලා මේ ප්‍රශ්න විසඳ ගන්න අවශ්‍ය නැති වෙන විදිහට මම හැමදේම A to Z වලට කියලා දෙනවා. ඒතර සැරින් සැරේ වල ප්‍රශ්න දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට ඔයාලගේ ගෙදරදීම සියලුම දේවල් පික්මි ඇප් එකේ සියලුම දේවල් ඔයාලා විසඳ ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි පික්මි ඇප් එකේ වල වැඩ කරද්දී ටික දවසක් යද්දී ඔයාලට එන හයර් ප්‍රමාණය අඩු වෙනවා. ඒතර ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරනවා ඔයාලා එන අඩු වෙන ඒ හයර් එන අඩු වෙන්න හේතු මොනවාද? ඒතර ඒවා හදාගන්න පික්මි ඇප් එකේදී ඔයාලා බ්‍රාන්ච් එකට ගියාට පස්සේදී ඒ බ්‍රාන්ච් එකේ ඉන්න මාතෘ ඒ ඔයාලට හදලා දෙන්න සෙටින්ග්ස් ටික මොනවද ඒ වගේ දේවල් හදාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම හැමදේම. ඒතර ඒ හදාගන්න විදිහ අපි ඉස්සරහට කතා කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, like එකක් දාලා comment එකක් දාන්න මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේම ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් යාළුවට share කරන්න. හරියනම් සමටම සුබ පතනවා. හොඳට ආදායමක් උපයා ගන්න පුළුවන් වෙන කියලා අපි ඊළඟ වීඩියෝ එකකින් හමු. ජය වේවා.